අපි අද ලයිව් ක්ලාස් එකක් එක්ක පොඩි වීඩියෝ කෑල්ලක් ගන්නේ. අපි අද කතා කරමු රසායනික විපර්යාස ගැන. එතකොට මේ රසායනික විපර්යාසයක් කියන්නේ රසායනික ද්‍රව්‍ය මොකක් හරි එකතු වෙලා හරි එහෙම මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා ඵල හැදෙන එකට. එතකොට මේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක එකතු වෙලා තමයි අනිවාර්යයෙන්ම ඵල හැදෙන්නේ. ඉතින් මේ ප්‍රතික්‍රියා වර්ග 4ක් තියෙනවා. මම මේ 4 වෙන වෙනම පැහැදිලි කරලා දෙන්න. හරි. පළවෙනි එක තමයි රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. එතකොට මේ බලන්න මේකේ නම රසායනික සංයෝජන. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය සංයෝජනය වෙනවා. සංයෝජනය වෙනවා කියන්නේ එකතු වෙනවා. උදාහරණයක් විදිහට අපි මැග්නීසියම් සහ ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාව ගත්තොත් මැග්නීසියම් ලෝහය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සිජන් වායුව මැග්නීසියම් ලෝහය ඔක්සිජන් වායුව මේ දෙක ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන සංයෝගය. මේකත් සොලිඩ් එකක්. එතකොට මේ මූලද්‍රව්‍ය දෙකක් සංයෝග දෙකක් මැග්නීසියම් ලෝහයයි ඔක්සිජන් කියන වායුවයි එකතු වෙලා එක දෙයක් හැදිලා. කියන්නේ මේ දෙක සංයෝජනය වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. අපි යමු දෙවෙනි වර්ගයට. මේක තුලිත කරන්න ඕනේ. මේක හරියම ප්‍රතික්‍රියා නම් මේ තුලිත කරනදී මම ඊළඟට කියලා දෙන්නම්. තුලිත වෙනකොට මෙතෙන්ට දෙකක්ුයි මෙතෙන්ට දෙකකුයි එනවා. අපි තුලිත කරන එක ඉස්සරහට කරමු. ඊළඟ ප්‍රතික්‍රියා වර්ගය තමයි රසායනික වියෝජන ප්‍රතික්‍රියා. රසායනික වියෝජන කියන්නේ රසායනික ද්‍රව්‍යයක් වියෝජනය වෙලා. වියෝජනය වෙනවා කියන්නේ කැඩෙනවා. ඒ කියන්නේ මොකක් හරි සංයෝගයක් කොටස් වලට වෙන වෙන එක තමයි මේ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට තමයි පොතේ දීලා තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් රත් කරනවා. පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ KMnO4 ඒ කියන්නේ මොනවද කොන්ඩිස් කුඩු කියන්නේ. ඔයගොල්ලෝ විද්‍යාවාර්ධි කරලා තියෙනවා කොන්ඩිස් කුඩු රත් කරලා මේ ප්‍රතික්‍රියාවක්. එතකොට ඒකේ අර ඔක්සිජන් වායුව පිට වෙනවා. එක මූලද්‍රව්‍ය සංයෝග ටිකක් හැදෙනවා. ඒ ප්‍රතික්‍රියාව. එතකොට මේ පොටෑසියම් පර්මැංගනේට් රත් කරාම හැදෙන වර්ග තමයි පොටෑසියම් මැංගනේට් හැදෙනවා. K2MnO4 කියලා જાතියක් හැදෙනවා. MnO4 හැදෙනවා. තව හැදෙනවා මැග්නීසියම් ඩයොක්සයිඩ් MnO2 O2 සහ ඔක්සිජන් වායුව කියන ද්‍රව්‍ය තුනක් හැදෙනවා. මේකත් සොලිඩ් එකක්. මේකත් සොලිඩ්. මේක ගෑස්. ඒ කියන්නේ මේ පොටෑසියම් පර්මැංගනේට් කියන සංයෝගය රත් කරාම ඒක වර්ග තුනක් බවට කැඩිලා යනවා. හරිද? මේකත් අපිට තුලිත කරන්න ඕන. තුලිත කරනකොට මෙතනට දෙක එනවා. තුලිත කිරීම මම කියලා දෙන්නම්. ඉතින් රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක් හඳුනා ගන්න ලේසි. එක ද්‍රව්‍යකින් තුනක් හැදෙනවා කැඩිලා නැත්නම් එක ද්‍රව්‍යයක් කැඩිලා මේ දෙකක් ඒ වගේ මොකක් හරි සංයෝගයක් කොටස් වලට වෙන් වෙලා තියෙනවා නම් ප්‍රතික්‍රියාව අවසානයේදී ඒක රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක්. මේක රත් කිරීමේ ලකුණ දාන්න ඕනේ. මම මේ හරහට ලියන්න ඕනේ ප්‍රතික්‍රියාව තමයි පල්ලෙහාට ලියලා තියෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අපි බලමු ඊළඟ එක. ඊළඟ ප්‍රතික්‍රියා වර්ගය තමයි ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. එතකොට ඒක කියන්නේ එකක්. විස්ථාපන කියන්නේ විස්ථාපනය කරනවා. විස්ථාපනය කරනවා කියන්නේ හදනවා, ඉවත් කරනවා වගේ අදහසක් දෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා එක සංයෝගයක් මොකක් හරි එළියට තනි සංයෝගයක් එළියට දෙනවා කියන එක. අපි මේ උදාහරණකින් බලමු. ඒකට තේරෙයි. උදාහරණයක් ගත්තොත් සිංක් කියන ලෝහයත් එක්ක කොපර් සල්ෆේට් කියන සංයෝගය ප්‍රතික්‍රියා කරාම CuSO4 කොපර් සල්ෆේට් ප්‍රතික්‍රියා කරාම මේක එක්කස් හැදෙනවා. සිංක් මේ සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරලා සිංක් සල්ෆේට් හදනවා. සිංක් සල්ෆේට් එක්ක කොපර් ලෝහය ලබා දෙනවා. ඒ කියන්නේ මේ සිංකුයි කොපර් සල්ෆේටුයි ප්‍රතික්‍රියා කළා කොපර් විස්ථාපනය කරන්නේ. ඒ කියන්නේ සිංක් සල්ෆේට් හදලා කොපර් කියන ලෝහය විස්ථාපනය කරනවා. එතකොට මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්.
ඒ කියන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා අඳුර ගන්න ලේසි. එක දෙයක් මොකක් හරි මේ එක්ක වායුවක් නැත්තම් කියන්නේ O2 ඒ වගේ වායුවක් හරි කොපර් සිංක් ඒ වගේ මොකක් හරි ලෝහයක් හරි මොකක් හරි එක දෙයක් විස්ථාපනය කරලා තියෙනවා. ඊළඟ ප්‍රතික්‍රියා වර්ගය තමයි ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා. ද්විත්ව කියන්නේ දෙකක්. විස්ථාපන කියන්නේ විස්ථාපනය කරනවා. ඒ කියන්නේ සංයෝග දෙකක් හදන ප්‍රතික්‍රියා වර්ගයක්. මේක අපිට තෝරගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මේකේ කාණ්ඩ හුවමාරු වීමකින් තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ගොඩක් ලවණවල. උදාහරණයක් විදිහට බේරියම් ක්ලෝරයිඩ්. බේරියම් ක්ලෝරයිඩ් BaCl2 සෝඩියම් සල්ෆේට් Na2SO4 මේ තියෙන ලවණ දෙක. මේ ලවණ දෙක ප්‍රතික්‍රියා කරලා සිද්ධ වෙන ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. මේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවේදී මේ ලෝහ කාණ්ඩය අනිත් ලවණයේ ලවණ කාණ්ඩයත් එක්ක එකතු වෙනවා. කියන්නේ මේ බේරියම් කියන කොටස එකතු වෙනවා මේ සල්ෆේට් කියන කොටසත් එක්ක. එතකොට අපිට හැදෙනවා බේරියම් සල්ෆේට් BaSO4. එතකොට ඉතුරු කාණ්ඩ දෙක එකතු වෙනවා මේ සෝඩියම් කියන කොටස ක්ලෝරයිඩ් කියන කොටසත් එක්ක එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. සෝඩියම් ක්ලෝරිනේට් NaCl හැදෙනවා. එතකොට මේක තුලිත කරද්දී මෙතෙන්ට දෙකේ ඉලක්කමක් එන්න ඕනේ. අපිට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මොනවා හරි සංයෝග දෙකක් එකතු වෙලා වෙනත් සංයෝග දෙකක් හදලා තියෙනවා. ඒ අලුත් සංයෝග දෙක හැදලා තියෙන්නේ මේකේ තියෙන කාණ්ඩ හුවමාරු වීමෙන්. එහෙම තමයි ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා අපි ලේසියෙන්ම අඳුරගන්නේ. මේ දින ප්‍රතික්‍රියා ටිකේ සමරි එක. හරිද? රසායනික සංයෝජන, රසායනික වියෝජන, ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන. මේ රසායනික සංයෝජන අඳුර ගන්න ලේසි. මූලද්‍රව සංයෝග මොන හරි දෙකක් එකතු වෙලා එක සංයෝගයක් හැදෙනවා. රසායනික වියෝජන. එක දෙයක් මොකක් හරි කැඩිලා කෑලි දෙක තුනක් හැදෙනවා. ඒක විස්ථාපන. සංයෝග දෙකක් මොන හරි එකතු වෙලා තව සංයෝගයක් හදමින් හරි මොකක් හරි එක මූලද්‍රව්‍යයක් නැත්නම් එක තනි සංයෝගයක් විස්ථාපනය කරනවා. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවලදී වෙන්නේ සංයෝග දෙකක් තියෙනවා. ඒවා කාණ්ඩ හුවමාරු වෙලා තමයි තව ප්‍රතිඵල දෙකක් හැදිලා තියෙන්නේ. ඔයාලට දැන් මං කිව්ව මේ ආකාර හතර තේරුණාද? පැහැදිලිද? මොකක් හරි ප්‍රතික්‍රියාවක් දැක්කොත් ඒක රසායනික සංයෝජනද නැත්නම් වියෝජනද? ඒක විස්ථාපනද ද්විත්ව විස්ථාපනද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනි. අපි රසායනික ප්‍රතික්‍රියා ටිකක් දීලා බලමු ඒක අඳුර ගන්න පුළුවන්ද කියලා. හරි ළමයි. දැන් මෙතන තියෙනවා රසායනික ප්‍රතික්‍රියා ටිකක් මම ලියලා 1 2 3 4 5 6ක් තියෙනවා. මේ 6 ඔයාලා උත්සාහ කරන්න මේක රසායනික සංයෝජනද රසායනික වියෝජනද ඒක විස්ථාපනද ද්විත්ව විස්ථාපනද කියලා මේ නිකන් ස්වරූපේ බලලා මේකේ හැඩේ බලලා තෝරන්න උත්සාහ කරන්න. මම චුටි වෙලාවක් දෙන්නම්. ඔයගොල්ලෝ ටක් ගාලා මේක ඒක විස්ථාපනද ද්විත්ව විස්ථාපනද මොන වර්ගෙද කියලා හොයලා ටක් ගාලා කොලයක ලියගන්න. හරි ළමයි. ඔයාලා එතනින් එහාට ඔයාලට තව වෙලාව ඕනි නම් වීඩියෝ එක පෝස් කරලා හරි කරගෙන යන්න. දැන් ඔයාලා හරියනේ අපි බලමු මේ මං කියන විදිහට ඔයගොල්ලෝ උත්තර ටික අරගෙනද කියලා. හරි පළවෙනි එකේ තියෙන්නේ KClO3. KClO3. එතකොට ඒකෙන් හැදලා තියෙනවා KCl සහ O2 කියලා සංයෝග දෙකක් නේ. මේක ඔයාලට පේනවද? මේක වියෝජන ප්‍රතික්‍රියාවක් විදිහට ගන්නත් පුළුවන්. මොකද මෙන්න මේ සංයෝගෙමයි කැඩිලා අපිට දෙකක් හැදිලා තියෙන්නේ. මේ සංයෝගය තමයි අපිට කෑලි දෙකකට කැඩිලා මේ සංයෝග දෙකක් බවට පත් වෙලා තියෙන මේකේ තියෙන පරමාණු ටිකම තමයි. හරි එතකොට මේක රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාව ගත්තොත් මේ ඇලුමිනියම් එක්ක ඔක්සිජන් කියන වායුව ප්‍රතික්‍රියා කරලා ඇලුමිනියම් ඔක්සයිඩ් හදලා තියෙනවා. Al2O3 හදලා තියෙනවා. එතකොට මේකේ වෙලා තියෙන සංයෝග ආකාර කියන වර්ග දෙකක් එකතු වෙලා එක දෙයක් හැදිලා. එතකොට මේක රසායනික සංයෝජන ප්‍රතික්‍රියාව. හරි. ඊළඟ එක මැග්නීසියම්යි HCl එකතු වෙලා මැග්නීසියම් ක්ලෝරයිඩ් එක්ක H2 හදලා. මේකෙදි සංයෝග දෙකක් එකතු වෙලානේ හැදලා තියෙන්නේ මේ දෙකම. කියන්නේ සංයෝග දෙකක් එකතු වෙලා එක සංයෝගිකුයි තවත් එක දෙයක් මෙතන විස්ථාපනය වෙලා. ඒ කියන්නේ මෙතන H2 කියන එක විස්ථාපනය වෙලා තියෙන්නේ. H2 කියන එක
විස්ථාපනය වෙලා තමයි තියෙන්නේ. එතකොට මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක්. මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. මේක එක දෙයක් හැදිලා තමයි හැදිලා තියෙන්නේ. මේක මේ මොනවා හරි දේවල් දෙකක් එකතු වෙලා එක දෙයකුයි එකක් විස්ථාපනය කරලා තියෙනවා. හරිද? මේ ප්‍රතික්‍රියාව ගත්තොත් මේ CO2 කාබන් එකතු වෙලා දෙකයි CO. ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් හදලා වර්ග දෙකක් එකතු වෙලා එක වර්ගයක් හදලා. ඒ කියන්නේ සංයෝජනය වෙලා තියෙන්නේ. මේක රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක්. හරිද? හරි. එතකොට මෙතන තියෙනවා සංයෝගයක්. ඒ සංයෝගය කොටස් දෙකකට කැඩිලා මේ රත් කරන ලකුණ යන ගොඩක් ඒවා වියෝජන ප්‍රතික්‍රියා තමයි. මේක එතකොට රසායනික වියෝජන ප්‍රතික්‍රියාවක්. මේක මේ පේනවනේ බැලුවමට ලවණ දෙකක්. ඒ ලවණ දෙකේ අයන මාරු වෙලා තමයි ඊළඟට ඇවිල්ලා තියෙන ප්‍රතිඵල දෙක හැදිලා තියෙන්නේ. එතකොට මේ ಜಾති ප්‍රතික්‍රියා වලට අපි කිව්වේ ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. හරි. අපි ඉස්සරහට කරගෙන යමු මේ මොනවාද රසායනික ප්‍රතික්‍රියා තුලිත කරන ටික.